කරන පරිසරයත් එක්ක තියෙනවා. නඩවාරක් පේන්නේ. ඔව්. ඔයගේ ඔයාලගේ වල තියෙන මේ පාරනේ. ඒ කන්දෙත් යනවද? ඔව්. අම්මට තිරි. එකක් බාලා ගිහිල්ලා ඉතින් වෙලාවට අපි බයික් කළා. මෙතන ඉතින් තවත් විශේෂ තැනක් කියලා තමයි කිව්වේ. මෙතන පළාත් දෙකක් මාරු වෙන තැනක් කියලා තමයි කියන්නේ. මෙතන සබරගමු පළාත ඒ වගේම මධ්‍යම පළාත වෙන වෙන තැන තමයි මේ. හරි යා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇලි 7 පළවෙනි ඇල්ලට. ඉතින් මේක විශාල දිය ඇල්ලක්. අද පොඩ්ඩක් වතුර අඩුයි. ඒ වුණාට මේ පේනවා ඔයාලට වතුර එනවා නම් මේක කොච්චර ලස්සන දර්ශනයක් වෙයිද කියලා. විශාල ඇල්ලක් මේක. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් දුෂ්කර ගමනකට පස්සේ අපි පළවෙනි ඇලි 7 පළවෙනි ඇල්ලට ඔන්න ඇවිල්ලා තියෙනවා. මේක නාය ගඟෙන් තමයි මේ ඇලි 7 හැදිලා තියෙන්නේ. නාය ගඟ තමයි මේ ඇලි 7 හත් විදියකට කැඩිලා ඇලි 7 වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා ඉතාමත් ලොකු ගල්තලාවක් එක්ක තමයි තියෙන්නේ. මේක ලොකු විශාල පරිසරයක් පුරාවට මේ ගල්තලාව පැතිරිලා තියෙනවා. මේ ඇලි 7 කියන්නේ ඇලි 7කින් හැදිච්ච දියඇලි පද්ධතියක්. ඉතින් හරිම අලංකාර දර්ශනයක්. අපි පළවෙනි ඇල්ල මේ විදිහට බලලා ඊළඟට අපි මෙතනින් උඩහට ඇල්ලෙන් ඇල්ලට ඔයාලට විස්තර ගේන්න, ඔයාලට මේ සුන්දරත්වය පෙන්වන්න අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ලේසි ගමනක් නෙමෙයි. ඉතින් ඔයාලට පේන ඇති බලන හැමතැනම චූටි දිය පාරවල් තමයි තියෙන්නේ. ඒ වගේ ජලපෝෂක ප්‍රදේශ වලින් තමයි මේ ගංගා සියල්ලම පටන් ගන්න. ඉතින් අපි දැන් එන්නේ ඇලි 7 දෙවෙනි ඇල්ලට තමයි මේ යන්නේ. අපි ගිහිල්ලා බලමු. පොඩි විදියට.
ඉතින් ඔයාලට පේනවා මේ ඇල්ල කොච්චර විශාලද කියලා බලන්න පුළුවන් අපේ අචින්ත ඊට අපේ අලුත් මල්ලිත් එක්ක බැලුවාම කොච්චර මේ ඇල්ල විශාලද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් විශාල ගල් තලාවක් පුරාවට මේ දෙවනි ඇල්ලත් පැතිරලා තියෙනවා. බලාගාරට වතුර පල්ලම ඇල්ල ගාවට බලාගාරට වතුර වල ඩෑම් එක. මෙතෙන් තමයි පටන් ගන්න නේද? ඔන්න ඉතින් මෙතනින් තමයි පල්ලෙහා තියෙන බලාගාරට වතුර ගෙනියන්න හදපු ටැංකිය තියෙන්නේ. මෙතනින් අරගෙන වතුර පාර තමයි දිගටම මේ බට ඔස්සේ පල්ලෙහාට ගෙනහිල්ලා බලාගාර වලට ගෙනියන්නේ. ඔයාලට පේනවා ඇති ඈතින් අපිට කොහොමද ඈතින් පේන්නේ අපේ ලස්සන දැරණියකල ගම්මානේ. පාරවල් හොයාගන්න නැහැ.
සුපිරිද? මෙතන කවුරු හරි ඇවිල්ලා කැම්පින් කරලා තියෙනවා. ඇලි හත හොයාගෙන යන ගමනේ අපි තුන්වෙනි ඇල්ල හොයාගෙන ආවා. අන්තිමට කිව්වොත් දෙවෙනි ඇල්ලේ ඉඳන් කිලෝමීටර් 3කට ආසන්න දුරක් කැලේ මැදින් එන්න ඕනේ. ඇලත් එක්ක කැලේ මැදින් ඒක හරි දුෂ්කර ගමනක් ඉතින්. අපි එහෙන් ආවේ උදේ 9ට විතර වගේ ආවේ. ඒ හින්දා අපිට මෙතනින් උඩට යන්න තව වෙලාව මදි කියලා තමයි හිතෙන්නේ. දැන් වෙලාව 5 මාරට විතර වගයි. ඉතින් අපිට යන්නත් ඕනේ ඉත ගොඩක් දුර ආපහු යන්නත් ඕනේ ඉඳා අපිට මේ ගමන අද ඇලි 3ෙන් නතර කරන්න වෙනවා. හැබැයි ආයි දවසක අනිවාර්යෙන් ඉතුරු ඇලි ටිකක් බලන්න අපි අනිවාර්යෙන්ම යනවා. ඇත්තටම කිව්වොත් ඇලි හත බලන්න යනවා නම් සාමාන්‍යයෙන් දවස් දෙකක් අඩුම තරමින් ඕනේ. දවසකින් මේ ගමන ඉවර කරන්න බෑ. ඒ හින්දා අපි අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා හැදුවේ. ඉතින් මතක් කරන්න ඕනේ අපිට මේ ගමනට ගොඩක් අපිට සහයෝගයක් දැක්වුවා මේ ගමේ මල්ලිලා දෙන්නේ. ඉතින් ඒ දෙන්නටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගමනට අපිට උදව් කරාට. එයාලා තමයි අපිට බාර දෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝවක් එක්ක අපි ඊළඟ වීඩියෝදී ඔයාලව හම්බ වෙනවා කියලා අනිවාර්යෙන් පොරොන්දුවක් දෙමින් අපි අදට ඔයාලගෙන් සමු ගන්නවා.